අයිබෝන් ළමයි. ඉතින් අපේ ෆ්‍රී සෙෂන් එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයගොල්ලෝ හැමෝම ආදරයෙන් මම අපේ channel එකට පිළිගන්නවා. ඉතින් මේ ෆ්‍රී සෙෂන් එකෙන් අපි කතා කරන්න යන්නේ මේ කොස්මටික් ඉන්ඩස්ට්‍රි එකට අලුතෙන් එන ස්ටුඩන්ට්ලට ඒ වගේම දැනටමත් තමන්ගේ ව්‍යාපාර කරගෙන යන කට්ටියට එන ගැටලු ඒත් එක්කම ඔයගොල්ලෝ මේ බිස්නස් එක කරද්දී ඔයගොල්ලෝ විශේෂයෙන් අවධානය යොමු කරන්න පුළුවන් දේවල් මේ සම්බන්ධව තමයි අපි මේ සෙෂන් එකේදී කතා කරන්න යන්නේ. ඉතින් මුලින්ම අපි කතා කරමු ගෙවල් වල ගොඩක් අය අහන දෙයක් තමයි ගෙවල් වල මේ ප්‍රොඩක්ට්ස් හදන්න පුළුවන්ද කියලා. ඉතින් අපි සාමාන්‍යයෙන් කොස්මටික් ඉන්ඩස්ට්‍රි එක ගත්තොත් මේකේ අපි පාවිච්චි කරන කෙමිකල්ස් පොදුවේ වර්ග දෙකකට වෙන් කරන්න පුළුවන් ඕගොල්ලන්ට. එකක් තමයි නැචරල් එක්ස්ට්‍රැක්ට් වලින් හදන කෙමිකල්ස්. අනිත් ඒවා තමයි සින්තටික් කෙමිකල්ස්. ඉතින් නැචරල් එක්ස්ට්‍රැක්ට් වලින් හදන කෙමිකල්ස් ඕගොල්ලෝ ගෙදරදී උනත් භාවිතයට ගන්න පුළුවන්. මොකද ඒ වලින් අපි ප්‍රොඩක්ට්ස් හදද්දී ලොකු හානියක් අපිට වෙන්නෙත් නැහැ. ඒ වගේම කස්ටමර්ස්ලා එක පාවිච්චි කරද්දී ඒගොල්ලොන්ගේ ශරීරයට හානියක් වෙන්නෙත් නැහැ. නමුත් ඒ හැමදේම ඕගොල්ලෝ ප්‍රමාණයට ක්‍රමානුකූලව කරන්න ඕනේ. ඒවත් ඕගොල්ලෝ ප්‍රමාණවල් හරියට දන්නේ නැතුව වැඩිපුර දැම්මොත් එහෙම ඩැමේජ් එකක් වෙන්න පුළුවන්. ඕගොල්ලන්ටත් වෙන්න පුළුවන් ප්‍රොඩක්ට් එක හදන ඒ වගේම පාවිච්චි කරන කස්ටමර්ටත් වෙන්න පුළුවන්. නමුත් පිපිරීම් එතකොට සමහර වායු ඇති වෙනවා අපි කෙමිකල්ස් එකට එක මික්ස් කරද්දී ඒ වගේ දේ තියෙන මේ ප්‍රතිශතය ගොඩාක් අඩුයි නැචරල් එක්ස්ට්‍රැක්ට් වගේ දේවල් පාවිච්චි කරනකොට. ඒ අනිත් පැත්තෙන් තව කෙමිකල්ස් වර්ග තියෙනවා සින්තටික් කෙමිකල්ස් කියලා. මේවා ඇත්තටම මිනිස්සු විසින්ම හොයාගත්ත කෙමිකල්ස්. මේවල කිසිම නැචරල් දෙයක් ඉන්ක්ලූඩ් කරලා නැහැ. ඉතින් මේවා ඇත්තටම ගොඩක් රිස්ක් තියෙන කෙමිකල්ස්. මේවා පාවිච්චි කරනවා නම් අනිවාර්යෙන් ඕගොල්ලෝ ෆැක්ටරි එකක් ලැබ් එකක් මේන්ටේන් කරන්න ඕනේ. එහෙම නැතුව සින්තටික් කෙමිකල්ස් පාවිච්චි කරන්න බෑ. ඒ වගේම ඒවා පාවිච්චි කරනවා නම් ඒ සම්බන්ධව හොඳටම දැනුමක් තිබ්බොත් විතරයි ඕගොල්ලන්ට පාවිච්චි කරන්න පුළුවන්. මොකද පොඩ්ඩක් වැරදුනත් ඒ වලින් පිපිරීම් සිදු වෙන්න පුළුවන්, ගිනි ගන්න පුළුවන්, මේ වගේ ගොඩාක් රිස්ක් තියෙනවා. ඉතින් ඒවා හෝම්මේඩ් හදන්න බෑ. ඉතින් ඔයගොල්ලන්ට ආයුර්වේද විදියට හදන ප්‍රොඩක්ට්ස් හෝම්මේඩ් හදන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. ඔයගොල්ලන්ට ඒක මාකට් එකටත් විකුණන්න පුළුවන්. රජයේ තියෙන නීති රීති වලට අනුව ඔයගොල්ලෝ ඒක නිෂ්පාදනය කරනවා නම්. ඉතින් මං හිතනවා මේක ඔයගොල්ලන්ට පැහැදිලි වෙලා ඇති කියලා. ඉතින් ඔයගොල්ලෝ දැනටමත් හෝම්මේඩ් හදන කෙනෙක් නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයගොල්ලන්ට ඒ ප්‍රොඩක්ට්ස් ඔයගොල්ලෝ හදන ආයුර්වේද ප්‍රොඩක්ට් නම් කිසිම ගැටලුවක් නැතුව ඒක ඔයගොල්ලන්ට හදාගෙන යන්න පුළුවන්. ඊළඟ දේ තමයි ඉන්ග්‍රීඩියන්ට්ස්. ඉතින් ඉන්ග්‍රීඩියන්ට්ස් කියලා ගනිද්දි කෙමිකල්ස් කියලා කියනනම් මම ඉතින් මේ කෙමිකල්ස් නැත්නම් ඉන්ග්‍රීඩියන්ට්ස් ගනිද්දි අපි අනිවාර්යයෙන්ම චෙක් කරන්න ඕන දේවල් ගොඩාක් තියෙනවා. ඉතින් මම මේකෙදි විශේෂයෙන් ඕගොල්ලොන්ට දැනටමත් කොස්මටික් කරන කෙනෙක් ඉන්නවා නම් ඕගොල්ලෝ එක්ස්පයරි ඩේට් එක ගැන ඇත්තටම සැලකිලිමත් වෙන්න ප්‍රොඩක්ට් එකක් ගනිද්දි. ඒ වගේම තමයි ඕගොල්ලෝ ගන්න කෙමිකල් එකේ නම. මේක මම පෞද්ගලිකව මම කෙමිකල් කඩේ ගිහලා කෙමිකල් ගන්නකොට මම දැකලා තිනවා ගොඩාක් තරුණ ළමයි එනවා. ඉතින් ඒ ළමයි කෙමිකල් එක ඕඩර් කරාට පස්සේ ඒගොල්ලෝ බෑග්ස් වල දාලා දෙනකොට ඔහේ අරන් යනවා. කවදාවත් ඔය දේ කරන්න එපා ළමයි. ඕගොල්ලෝ ගන්න කෙමිකල් එක අනිවාර්යයෙන්ම චෙක් කරලා බලන්න ඔයාලා ඉල්ලපු දේද ඒගොල්ලෝ දෙන්නේ කියලා. මොකද කෙමිකල් කඩේ කොස්මටික් ග්‍රේඩ් ඒවා විතරයි නෙවෙයි ෆුඩ් ග්‍රේඩ් තියෙනවා. ඒ වගේම පොයිසන්ස් හදන ඒවා තියෙනවා. ඩිටර්ජන්ට්ස් හදන ඒවා තියෙනවා. මේ වගේ ගොඩාක් දේවල් තියෙනවානේ. ඉතින් ඕගොල්ලෝ ඉල්ලපු කෙමිකල් එක වෙනුවට සමහර විට බැරි වෙලා මාරු වෙලා දීලා තිබ්බොත්. මොකද මේක මටත් වෙලා තියෙනවා. මම ඒකයි කියන්නේ. එහෙම දීලා ඔයගොල්ලෝ ඒක හරියට චෙක් කරන්න නැතුව ඇවිල්ලා ක්‍රීම් එකකට වගේ දාලා ඔයගොල්ලෝ දුන්නොත් එහෙම නැත්නම් ටෝනර් එකට මොන හරි ප්‍රොඩක්ට් එකකට ඔයගොල්ලෝ දාලා කස්ටමර් කෙනෙක්ට දුන්නොත් ඔයගොල්ලෝ හිතලා බලන්න ඊට පස්සේ ඔයගොල්ලන්ට මුහුණ දෙන්න වෙන ගැටලු ගොඩාක් එනවා. ඉතින් ඒ නිසා ඔයගොල්ලන්ට තියෙන ලොකු වගකීමක්. ඉතින් ඔයගොල්ලෝ කෙමිකල්ස් ගනිද්දී අනිවාර්යෙන් එක්ස්පයරි ඩේට් එක ඔයගොල්ලෝ ගන්න කෙමිකල් එක හරියටම ඒගොල්ලෝ දීලා තියෙනවද කියලා ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම චෙක් කරලා බලන්න. මීට අමතරවත් ගොඩාක් දේවල් තියෙනවා. ඉතින් අපේ පාඨමාලාවන් වලදී අපි ඔයගොල්ලන්ට ඒ සම්බන්ධව අනිවාර්යයෙන්ම ලොකු දැනුමක් ලබා දෙනවා. දැනටමත් අපේ ඉන්න ස්ටුඩන්ට්ස්ලා වුණත් මේ දේ දන්නවා. ඉතින් එහෙම කෙමිකල්ස් ගන්නකොට ගොඩාක් පරිස්සම් වෙන්න. මොකද ප්‍රොඩක්ට් එකක් හොඳ ප්‍රොඩක්ට් එකක් වෙන්න නම් කෙමිකල්ස් උත් ගොඩාක් බලපානවා. ඉතින් ඒකත් අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ මයින්ඩ් එකේ තියාගන්න ඕන දෙයක්. දැනටමත් බිස්නස් කරන කෙනෙක් නම් ඔයගොල්ලෝ මේ වැරදි කරනවා නම් ඒ වැරද්ද අනිවාර්යෙන් ඉස්සරහට කරන්න එපා. කෙමිකල් ගනිද්දි ගොඩාක් පරිස්සම් වෙන්න. ඊළඟ කාරණේ එකියුමන්ට්ස්. ඉතින් එකියුමන්ට්ස් සම්බන්ධව මම විශේෂයෙන් කියන්නම් ඕගොල්ලෝ කොච්චර හොඳ ඉන්ග්‍රීඩියන්ට්ස් දාලා මොනතරම් පර්ෆෙක්ට් ෆෝමියුලා එකට හැදුවත් ඕගොල්ලෝ හදන එකියුමන්ට්ස් ඕගොල්ලෝ ඒක හදන පාවිච්චි කරන එකියුමන්ට්ස් වැරදි නම් ඕගොල්ලෝගේ ප්‍රොඩක්ට් එකේ කවදාවත් ඕගොල්ලන්ට රිසල්ට් එකක් ගන්න හම්බෙන්නේ නැහැ.
සමහර කට්ටිය මේකත් එක්ක එකඟ වෙන්නේ නැති වෙයි. මොකද මම දැකලා තියෙනවා සමහර ළමයි ක්‍රීම්ස් හදද්දී උනත් ප්ලාස්ටික් ඒවල මිශ්‍ර කරලා හදනවා. කොච්චර කිව්වත් ඒක අහන්නේ නැති කට්ටිය ඉන්නවා. ඉතින් ඇත්තටම ඔගොල්ලෝ කෙමිකල්ස් එක්ක වැඩ කරනවා නම් ඔගොල්ලෝ ප්‍රොඩක්ට් එකක් හදනවා නම් අනිවාර්යෙන් ඔගොල්ලෝ වීදුරු බීකර්ස් තමයි ගන්න ඕනේ. ඉතින් වීදුරු බීකර්ස් කියන්නේ ඔගොල්ලන්ට කෙමිකල්ස් එකට එක රියැක්ට් කරනකොට ඒ වීදුරු කිසිම හානියක් කරන්නේ නැහැ. මේකම ඔගොල්ලෝ ප්ලාස්ටික් නැත්නම් ස්ටේන්ලස් ස්ටීල්. මම ස්ටේන්ලස් ස්ටීල් කියලා කියන්නේ ඔගොල්ලෝ උයන්න පාවිච්චි කරන ස්ටේන්ලස් ස්ටීල්. ඇත්තටම කෙමිකල්ස් මික්ස් කරන වෙනම ස්ටේන්ලස් ස්ටීල් තියෙනවා. අපි උයන්න පාවිච්චි කරන ස්ටේන්ලස් ස්ටීල් එක ඇත්තටම එන්නේ හීට් එක විතරයි දරා ගන්න පුළුවන්. කෙමිකල් රියැක්ෂන් එක ස්ටේන්ලස් ස්ටීල් වලට දරා ගන්න බෑ. ඒ වගේම තමයි ප්ලාස්ටික් වලටත් ඒක දරා ගන්න බෑ. ඒව චුට්ට චුට්ට දිය වෙලා ඔයගොල්ලෝගේ ප්‍රොඩක්ට් එකට මික්ස් වෙන්න පුළුවන්. එතකොට ඔයගොල්ලෝ ස්ටේන්ලස් ස්ටීල්ම ගන්නවා නම් ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම ලැබ් එක්විප්මන්ට්ස් විකුණන කඩවල වල තියෙනවා මේ කොස්මටික් හදන්න නැත්නම් ලැබ්ස් වල පාවිච්චි කරන වෙනම ස්ටේන්ලස් ස්ටීල් භාජන. ඒව තමයි ගන්න ඕනේ. නැතුව ගෙදර තියෙන මාකට් එකේ නිකම් විකුණන ස්ටේන්ලස් ස්ටීල් අරගෙන ඔයගොල්ලෝගේ ප්‍රොඩක්ට්ස් හදන්න එපා. කවදාවත් ඒ වගේ වල රිසල්ට් බලාපොරොත්තු වෙන්න එපා. අපි බ්ලීචින් ක්‍රීම් කියලා කියනවා. ඔයගොල්ලෝ ස්ටේන්ලස් ස්ටීල් එකේ කලවම් කරලා ක්‍රීම් එකක් දුන්නත්, හදලා ක්‍රීම් එකක් දුන්නත් ඒකත් බ්ලීචින් හා සමාන ඒ ලෝහය ස්කින් එක ඇතුළට යනවා. ඉතින් ඒක ගැනත් හොඳට පරිස්සම් වෙන්න. ඔයගොල්ලෝ ගන්න එක්විප්මන්ට්ස් හොඳට පිරිසිදු කරගන්න. මොකද ජර්ම්ස් අපිට දන්නේ නැතුව ෆංගස්, ජර්ම්ස් මේ වගේ දේවල් එන්න පුළුවන්. ඒව පිරිසිදු කරන එකත් හරියට කරන්න ඕනේ. ඒ වගේම ඔයගොල්ලෝ වැඩ කරන ඒ තැන පිරිසිදුව තියාගන්න ඕනේ. එතකොට තමයි හොඳ ප්‍රොඩක්ට් එකක් කස්ටමර්ට ඔයගොල්ලන්ට දෙන්න පුළුවන්. ඊළඟ කාරණේ තමයි ගොඩක් අය අහන දෙයක් තමයි අපේ පාඨමාලාවන් වලට සහභාගී වෙලා මොනවද ඉගෙන ගන්න ලැබෙන්නේ මේ වගේ කොහොමද අපි බිස්නස් එක පටන් ගන්නෙ මේවට ෆියුචර් එකක් තියනවද වගේ ප්‍රශ්න තියෙනවා අලුතෙන් ජොයින් වෙන කෙනෙක්ට ඒ වගේම ඔල්රෙඩි කොස්මටික් සම්බන්ධව ඉගෙන ගත්ත කට්ටිය උනත් ඒගොල්ලෝගේ ෆෝමියුලා සක්සස් වුනේ නැහැ මිස් ඔයාගේ ළඟ ආවොත් ඔයාගේ ෆෝමියුලාස් අපිට සක්සස් වෙයිද කියලා අහනවා ඉතින් මේ ප්‍රශ්න වලට මම උත්තර දෙන්නම් ඉතින් ඔයගොල්ලෝ කොස්මටික් නිෂ්පාදනය කරන්න ඉගෙන ගත්තොත් ඔයගොල්ලන්ට තියෙන අනාගතය ඔයගොල්ලෝගේ ව්‍යාපාරයට තියෙන අනාගතය ගැන මම කියන්න. ඉතින් ඔයගොල්ලෝ ලංකාවේ ගත්තොත් ගොඩක් ආයුර්වේද බ්‍රෑන්ඩ්ස් තියෙනවා. අපි ස්පාසිලෝන්, ජෙනට්, වියානා, එතකොට ෆෝරෙවර්, නේචර් සීක්‍රට්, චන්දනාලේප මේ වගේ ගොඩාක් බ්‍රෑන්ඩ්ස් තියෙනවා. මේ ඔක්කොම ආයුර්වේද බ්‍රෑන්ඩ්ස්. ඉතින් මේ සමහර බ්‍රෑන්ඩ්ස් වල මමත් වැඩ කරලා තියෙනවා. ඉතින් මේ බ්‍රෑන්ඩ්ස් ගත්තොත් මේකට හොඳ ෆියුචර් එකක් ඔයගොල්ලන්ට පේනවා ඇති තියෙනවා. ඒ වගේම පිටරට වල විශේෂයෙන් ෆොරිනර්ස්ලා හරිම කැමති අපේ ආයුර්වේද ප්‍රොඩක්ට්ස් ගන්න. ඒකට හේතුව ඒගොල්ලෝගේ රටේ ගොඩක් වෙලාවට සින්තටික් කෙමිකල්ස් තමයි නිෂ්පාදනය කරන්නේ. ඉතින් අපි තමයි ගොඩාක්ම ආයුර්වේද නිෂ්පාදන වලට යමු වෙලා තියෙන්නේ. ඉතින් මේ වගේ දේවල් ගන්න ඒගොල්ලෝ ගොඩාක්ම කැමතියි. ඉතින් ඔයගොල්ලෝ හරියටම ඔයගොල්ලෝගේ ෆෝමියුලේෂන්ස් කරලා කස්ටමර්ට හොඳට රිසල්ට් එක ගන්න පුළුවන් ප්‍රොඩක්ට් එකක් ඒගොල්ලෝගේ ස්කින් එක ඩැමේජ් කරන්නේ නැති ප්‍රොඩක්ට් එකක් ඔයගොල්ලෝ හදලා දුන්නා නම් අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝගේ බ්‍රෑන්ඩ් එකට හොඳ අනාගතයක් තියෙනවා. ඒ වගේම තමයි අපේ පාඨමාලාවන් වලදී අපි කියලා දෙන්නේ අන්න ඒක. ඕගොල්ලෝ හදන වයිටනින් ප්‍රොඩක්ට් එක, ඇක්නි කෙයාර් ප්‍රොඩක්ට් එක, ඔයිල් එක මේ හැම දෙයක්ම කොහොමද හරියට ක්‍රමානුකූලව ප්‍රොෆෙෂනල් ෆෝමියුලා එකට හදන්නේ. ඒ වගේ මේක කස්ටමර්ස්ලා අතරට ගෙනියන්නේ. කස්ටමර්ස්ලාට දෙනකොට මොන වගේ කස්ටමර්ස්ලාටද මේව අප්‍රෝච් කරන්න ඕනේ මේ ඔක්කොම අපේ කෝස් එකේදී ඕගොල්ලන්ට කියලා දෙනවා. ඉතින් මේ නිෂ්පාදන හදන එක මේක විශේෂයෙන් මම අලුතෙන් හදන කට්ටියට කියන දෙයක් තමයි අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ ප්‍රොඩක්ට් එකක් හදනවා නම් ඔයගොල්ලෝ ව්‍යාපාරයක් පටන් ගන්නවා නම් ඒකට කැපකිරීමක් තියෙන්න ඕනේ. දවසින් දෙකකින් ඔයගොල්ලන්ට ඒව කරන්න බෑ. ඒකට හොඳ කැපකිරීමක්, ඒ වගේම ඔයගොල්ලෝගේ කාලය මේ දේවල් අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා. ඉතින් ෆෝමියුලා එකක් හදනවා කියන්නේ අපි උයනවා වගේ දෙයක් නෙමෙයි. උයනවා වුණත් අපිට එකපාරෙන් උයලා ඉවර කරන්න බෑනේ නේද? අපි අලුතෙන් පුරුදු වෙන කෙනෙක් නම් දෙතුන් පාරක් උයනකොට තමයි අපිට හරියටම මේ පදම ඇවිල්ලා ඒ කරියක රසට එන්නේ. ඉතින් ඒ වගේ තමයි කොස්මටික් කියන්නේ. ඔයගොල්ලෝ සමහර වෙලාවට මුලින් කරද්දී ඔයගොල්ලන්ට ප්‍රොඩක්ට් එක එන්නේ නැති වෙන්න පුළුවන්, ෆේලියර් වෙන්න පුළුවන්. මම කියන්නේ මගේ ළඟ ඉගෙන ගත්ත ළමයින්ට විතරක් නෙවෙයි. දැනටමත් ඔයගොල්ලෝ වෙන කෝස් එකක් කරනවා නම් ප්‍රොඩක්ට් එක අත්හදා බලනකොට සමහර වෙලට පළවෙනි සැරේ එන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් ඒ ඔයගොල්ලෝගේ උත්සාහය අතාරින්න එපා. මොකද මම ෆෝමියුලේෂන් කරන කෙනෙක් විදිහට, ඒ ෆෝමියුලේෂන්ස් කරපු කෙනෙක් විදිහට අපිට පළවෙනි සැරේ ප්‍රොඩක්ට් එකක් ෆෝමියුලේට් කරන්න බෑ. අපි හදලා බලලා ඒකේ අඩුපාඩු බලලා ආය එකතු කරලා සමහර විට 100 පාරකට වැඩි ප්‍රොඩක්ට් එක හදලා තමයි අපි සක්සස් ප්‍රොඩක්ට් එක
මාකට් එකට ඉන්ට්‍රොඩියුස් කරන්නේ. ඉතින් ඒ වගේ තමයි ඔගොල්ලෝ අනිවාර්යයෙන්ම ඔගොල්ලෝගේ උත්සාහය අතාරින්න එපා. කොස්මෙටික් ඉන්ඩස්ට්‍රි එක කියන්නේ ගොඩාක් හොඳ ඉන්ඩස්ට්‍රි එකක්. ඒ වගේම ඔගොල්ලෝ හොඳ ප්‍රොඩක්ට් එකක් මාකට් එකට දුන්නා නම් අනිවාර්යයෙන්ම කස්ටමර්ස්ලා ගන්නවා. මොකද පිටරටින් එන ප්‍රොඩක්ට්ස් දැන් ගොඩාක් කස්ටමර්ස්ලා ගන්නවට වඩා ලංකාවේ තියෙන ආයුර්වේද ප්‍රොඩක්ට්ස් ගන්න ගොඩාක් කස්ටමර්ස්ලා ලංකාවේ කස්ටමර්ස්ලාම කැමතියි. ඉතින් ඒ නිසා ඔයගොල්ලන්ට හොඳ මාකට් එකක් තියෙනවා ලංකාවේ. ඉතින් ඒකට ફોකස් කරලා ඔයගොල්ලන්ට හොඳ ෆෝමියුලේෂන්ස් එක්ක ප්‍රොඩක්ට්ස් හදන්න තමයි අපි ඔයගොල්ලන්ට අපේ කෝස් එකේදී කියලා දෙන්නේ. ඉතින් ඊළඟ එක ඕගොල්ලෝ ප්‍රොඩක්ට් එකක් මාකට් එකට ඉන්ට්‍රොඩියුස් කරනකොට නැත්නම් අපේ කෝසස් වල ඕගොල්ලෝ ජොයින් වෙලා ඉගෙන ගන්න යන තව දෙයක් තමයි ස්කින් කෙයාර් රොටීන් එක කස්ටමර්ට පුරුදු කරන එක. ඉතින් දැන් ගොඩාක් කස්ටමර්ස්ලා පුරුදු වෙලා තියෙනවා මාස 3ක් ක්‍රීම් එක ගාලා නැවැත්තුවාම අපිට හොඳයිද මේ ක්‍රීම් එක කොච්චර කාලයක් ගාලා නවත්තන්න ඕනේද? ඉතින් ස්කින් කෙයාර් රොටීන් එකක් කියන එක අපේ ජීවිත කාලේ පුරාම ෆලෝ කරන්න ඕනේ දෙයක්. අපේ සම ලස්සනට තියාගන්න ඕනේ නම් අපි ඒ පිරිසිදු කිරීම හැමදාම කරන්න ඕනේ. ඒක දවසක් පාවිච්චි කරලා අපි හරියට අද දත් මැදලා අවුරුද්දක් දත් මදින්න නැතුව ඉන්න බැහැනේ. කෑමුණත් එහෙමයි. ඉතින් මේවා ඩේලි රොටීන් එකේදී අපි කරන දේවල් ස්කින් කෙයාර් කියන්නේත් එහෙම තමයි. ඉතින් ඒ වගේ ස්කින් කෙයාර් ප්‍රොඩක්ට්ස් තමයි ඔයගොල්ලෝ මාකට් එකට ඉන්ට්‍රොඩියුස් කරන්න ඕනේ. නැතුව මාසයක් ගාලා ඔයගොල්ලෝ ඊට පස්සේ මේක ගන්න අවශ්‍ය නැහැ. මේක මාස දෙකක් යූස් කරන්න මේ වගේ ප්‍රොඩක්ට් නෙවෙයි. ඒගොල්ලෝ ලයිෆ් ලොන්ග් පාවිච්චි කරන්න පුළුවන් ප්‍රොඩක්ට්. ලයිෆ් ලොන්ග් පාවිච්චි කරත් ස්කින් එකට කිසිම ගැටලුවක් වෙන්නේ නැති ස්කින් එක හොඳට මේන්ටේන් වෙන ප්‍රොඩක්ට්ස් තමයි අපි මාකට් එකට දාන්න ඕගොල්ලන්ට අපි පාඨමාලාවන් වලදී උගන්වන්නේ. ඉතින් ඊට එහා තව විශේෂ දෙයක් තමයි ගොඩක් අය තමන්ගේ බිස්නස් එක TikTok එකට සීමා කරලා තියෙනවා. ඉතින් මම ඒක නරකයි කියලා කියන්නේ නැහැ. නමුත් ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම ඕගොල්ලෝගේ විෂන් එක, ඕගොල්ලෝගේ සිහිනය ඕගොල්ලෝ දකින්න ඕනේ මේ බිස්නස් එකේ. දවසක මම ෂොප් එකක් දානවා. මගේ ප්‍රොඩක්ට් කීල්ස් ෆුඩ් සිටි වල තියෙනවා. මගේ ප්‍රොඩක්ට් පිටරටවල් වල තියෙනවා කියන සිහිනය දකින්න නැතුව TikTok එක ඇතුලේ විතරක් විකුණන සිහිනය දකින්න එපා. සමහර වැරදි දේවල් වලට යොමු වෙන්න එපා. මේක විශේෂයෙන් සමහර ස්ටුඩන්ට්ස් ලවට මෙසේජ් කරලා කියන දෙයක් තමයි මට ක්‍රීම් විකුණලා එයා වගේ වෙන්න ඕනේ මෙයා වගේ වෙන්න ඕනේ කියලා. ඕගොල්ලෝ සාධාරණ විදිහට හරියට ඕගොල්ලෝගේ බිස්නස් එක කරනවා නම් දවසින් දෙකකින් ඕගොල්ලන්ට කෝටිපතියෝ වෙන්න බෑ. මේක තමයි ඇත්ත කතාව. මම හිතන්නේ මේක හැමෝම ඇග්‍රි වෙයි. නමුත් ඕගොල්ලන්ට කාලයක් යනකොට ඔයාලා ගිහිල්ලා බලන්න මේ ලංකාවේ බිස්නස් කරන ක්ලෝතින් බිස්නස් සයිඩ් එකකින් තුර ක්‍රීම්ස් ව්‍යාපාර කරන අය මේ වගේ ගොඩාක් අය ඒගොල්ලෝගේ ස්ටෝරීස් කියලා තියෙනවා. දවසින් දෙකකින් ඒගොල්ලෝ එතනට ආවේ නැහැ. සමහර විට අවුරුදු 5ක් 10ක් 15ක් මේ වගේ කාලයක් යනවා. නමුත් කැපවීමෙන් ඕගොල්ලෝගේ ප්‍රොඩක්ට් එක ඕගොල්ලෝ හරියටම නිෂ්පාදනය කළ කස්ටමර්ස්ලට දෙනවා නම් අනිවාර්යයෙන්ම ඕගොල්ලෝගේ පළවෙනි කස්ටමර් ඔයගලන්ට තව කස්ටමර්ස්ලා 10 දෙනෙක් වුණත් ඔයගලන්ට හොයලා දෙන්න පුළුවන්. ඔයාලගේ ප්‍රොඩක්ට් එක හොඳයි නේද? ඉතින් මම හිතනවා මේ සෙෂන් එක ඔයගලන්ට ගොඩාක් ප්‍රයෝජනවත් වෙලා ඇති කියලා. ඒත් එක්කම අපේ පාඨමාලාවන් වලට ජොයින් වෙන්න කැමති නම් අපිට මෙසේජ් එකක් දාලා ඔයගලන්ට ජොයින් වෙන්න පුළුවන්. ඉස්සරහටත් ඔයගලන්ට ගොඩාක් දැනුම අරන් එන්න අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඒත් එක්කම දැනටමත් ව්‍යාපාර කරන කට්ටියට ඉස්සරහට ව්‍යාපාර පටන් ගන්න ඉන්න කට්ටියට හැමෝටම ඒ කරන කියන දේවල් ගොඩාක් සාර්ථක වෙන්න ඕන කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔයගොල්ලෝ හැමෝටම ආයුබෝවන්.